ඔගොල්ලෝ දෙක තුලා ඉන්නේ අපේ Python video series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. අපි පළවෙනි වීඩියෝ එකේ කරේ කොහොමද හරියට Python install කරන්න කියලා. අද අපි කතා කරන්නේ කොහොමද ඔයාගේ පළවෙනි Python program එක run කරන්න කියලා. අපි මුලින්ම බලමු Visual Studio Code install කරගන්න විදිය. අපිට මොකද එකෙන් code කරන්න ලේසි. Visual Studio Code කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලමු. හරි Visual Studio Code කියන්නේ free code editor එකක්. Microsoft එකෙන් හදලා තියෙන්නේ. ඔයාලට මේකේ Python විතරක් නෙමෙයි Java, C++, PHP, HTML ඒ වගේ ගොඩක් language ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේක install කරගන්නේ කියලා. මුලින්ම ඔයාගේ web browser එක open කරගන්න. හරි. ඔයා web browser එක open කරගත්තට පස්සේ ඔයාගේ search කරන්න Visual Studio Code කියලා. හරි ඔයාලට මේ විදිහට search කරාට පස්සේ ඔයාලට මේ වගේ එකක් එනවා Visual Studio Code කියලා. ඔයා ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. ඔයාලට මෙතන උඩින් පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා මෙතනින් ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඔයාලට මේකේ Windows, Linux, Mac OS තුනම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාගේ තියෙන මැෂින් එක අනුව ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. මම මෙතන Windows කියන ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලට ඩවුන්ලෝඩ් වෙනවා ඒක. මම දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒකින්ද මම හිතෙන්ට යනවා. හරි ඔයාගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ඔයා යන්න. මේ තියෙන්නේ මගේ ඩවුන්ලෝඩ් වෙච්ච setup එක. මම මේක දැන් ඉන්ස්ටෝල් කරනවා. ඔයාලට ඉන්ස්ටෝල් කරද්දී මේ වගේ එකක් තමයි එන්නේ. ඔයා පුළුවන් මෙතනින් accept කරන්න මුලින්ම. ඊට පස්සේ මෙතන next කරන්න. ඊට පස්සේ ඔයාලට අහනවා මෙතනින් ඉන්ස්ටෝල් කරන්න ඕන කොතනද කියලා. ඔයාලට කැමති නම් මෙතන වෙනස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙතනින් කෙලින්ම next දෙන්න පුළුවන්. ඒක අවුලක් වෙන්නේ නැහැ. මම මෙතන next කරනවා. ඔයාලට මෙතනින් මේ Visual Studio Code එකේ ෆයිල් ටික සේව් වෙන්න තැන වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයා ඒක next කරනවා. ඊට පස්සේ මෙතනින් desktop icon එකක් create කරන්න කියලා අහනවා. ඒක ඔයා කැමති නම් දෙන්න නැත්නම් දෙන්න බෑ. මම මෙතන create කියන එක දෙනවා. ඊට පස්සේ මෙතනින් next කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් install කරන්න පුළුවන්. හරි මේ විදිහට install වෙලා ඉවරුණා අපේ setup එක. ඊට පස්සේ ඔයාලට මෙතනින් finish කරගන්න පුළුවන්. හරි දැන් Visual Studio Code එක install වෙලා ඉවරයි. අපි දැන් ඒකට යනවා. ඔයාලට කරන්න තියෙන්නේ සාමාන්‍ය විදිහට double click කරලා යන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයාගේ Visual Studio Code එක open වෙන්නේ. ඔයාලට මෙතනින් welcome කියන එක close කරගන්න පුළුවන්. අපි මේකේ Python ෆයිල් එකක් හදද්දි මුලින්ම ෆෝල්ඩර් එකකට ගිහිල්ලා ඉන්න ඕනේ. ෆෝල්ඩර් එක ඇතුළේ තමයි අපි ෆයිල්ස් හදන්නේ. ඔයාලට මෙතන ෆයිල් වලට ගිහිල්ලා මෙතනින් open folder එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමති තැනක ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන්. මම මෙතන අලුත් ෆෝල්ඩර් එකක් හදනවා. ඊට පස්සේ මෙතන select folder කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝල්ඩර් එක open වෙනවා. ඔයාලට ඊට පස්සේ තියෙන්නේ මෙතන මේ වම් පැත්තේ තියෙන කොටසේ right click කරලා new file ගිහිල්ලා ඔයාගේ Python file එක හදන්න. Python file එකක් හදද්දී ඔයාලට මුලින් කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ extension එක විදියට. ඒ කියන්නේ ඒකේ අන්තිමට දාන කෑල්ල. උදාහරණයක් විදියට අර .exe, .png, ෆොටෝ එකක් නම් png, සින්දුවක් නම් .mp3 ඒ වගේ තියෙනවා. Python වල දාන්නේ .py කියලා. මම මෙතන දැන් Python file එකක් හදාගන්න විදිය. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් තමයි එන්නේ. ඔයාලට මෙතන කෝඩ් කරන්න පුළුවන්. ඔයා Python Visual Studio එකේ කෝඩ් කරන්න කලින් තව එකක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඔයාලට ඒකට තියෙන්නේ මෙතන වම් පැත්තේ තියෙනවා extension කියලා එකක්. ඒකට ගිහිල්ලා ඔයා Python කියලා search කරන්න. Python කියලා search කරාම මේ විදිහට Python කියලා එකක් එවි. මගේ දැන් ඒක install කරලා තියෙන්නේ. ඔයාගේ සමහර විට එහෙම නැති වෙන්න පුළුවන්. ඒකින්ද ඔයා මෙතනින් ගිහිල්ලා ඒක install කරගන්න. install දෙන්න විතරයි තියෙන්නේ. ටිකක් වෙලා ගියාම ඒක install වෙයි. හරි ඊට පස්සේ ඔයා මේ විදිහට මේකට ගියාට පස්සේ දැන් ඔයාලට මේක කෝඩ් කරන්න පුළුවන්. හරි අපි දැන් ඉගෙන ගමු ඔයා මුලින්ම කෝඩ් කරන්න යන එක. මම ඔයාලට මුලින්ම කියලා දෙන්නේ print function එක ගැන. ඔයාලට print function එකෙන් කරන්නේ මොකක් හරි දෙයක් ඔයාලට display කරන්න ඕනයි කියන්නේ මොකක් හරි output එකක් දෙන්න.
ඔයාලට මූලිකවම print function එක භාවිත කරන්න පුළුවන්. මම ඔයාලට ඒක කළම් පෙන්නන්නම්. ඒක භාවිත කරන්න එහෙම. මුලින්ම print කියලා type කරගන්න ඕනේ. print කියලා වරහන් දෙයක් දාන්න ඕනේ. ඊට පස්සේ උඩුකමා දාන්න. මම මෙතන hello කියලා දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් run කරගන්න. run කරාට පස්සේ මේ විදිහට hello කියලා run වෙනවා. ඒ කියන්නේ මේ විදිහ output එකක් ගන්න ඕන නම් ඔයා print එක ඇතුලේ දාන්න ඕන. ඒ වගේම තමයි මේ විදිහට කමා දෙකක් ඇතුලේ දැම්මහම ඒක string එකක් වෙනවා. string එකක් කියන්නේ ඔයාට කියන්නේ string එක ගණිත කර්ම වලට යොදා ගන්න බෑ. ඔයාට මේක ටෙක්ස්ට් එකක් විදිහට තමයි මේක සේව් වෙන්නේ. ඔයාට ඉලක්කම් හරි මොනවා හරි දානවා නම් මේ විදිහට කමා නැතුව උනත් දාන්න පුළුවන්. මේ විදිහට print වරහන් දෙක ඇතුලේ ඉලක්කම් මොනවා හරි දානවා නම් මේ විදිහට දාන්න පුළුවන්. ඔයා උනාට උඩුකමා නැතුව ඉලක්කම් දැම්මා වගේ උඩුකමා නැතුව මොකක් හරි අකුරු මොනවා හරි ඒ වගේ එකක් දැම්මොත් ඔයාට මේ විදිහට error එකක් එනවා. ඔයා ඒක නිසා මේ වගේ ටෙක්ස්ට් එකක් මොකක් හරි දානවා නම් ඔයා අනිවාර්යෙන් දාන්න ඕනේ කමා දෙකක් ඇතුළේ. මේ විදිහට ඔයාට output එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේක Python IDL එකේ run කරන්න පුළුවන්. මම ඒකත් කරලා පෙන්නන්නම්. මේ විදිහට ගිහිල්ලා ඔයාට මෙතන print කියලා type කරලා මේකම කරන්න පුළුවන්. ඔයාට මේකේ තියෙන්නේ ඔයාගේ අවශ්‍ය එක type කරලා enter කරන්න. ඊට පස්සේ මේ විදිහට output එක එතනම පෙන්නනවා. මේකේ output එක ගන්න තව විදිහක් තියෙනවා. ඔයාට පුළුවන් මෙතන file වලට ගිහිල්ලා එතනින් ඔයා දෙන්න තියෙන්නේ එතන file ගිහිල්ලා ඔයා new එකට යන්න. new file කියන එකට යන්න. ඊට පස්සේ ඔයාට මෙතනත් ඔයාගේ code එක type කරන්න පුළුවන්. මම මෙතන දැන් අර code එක type කරගන්නවා. හරි. ඊට පස්සේ අපි මේක run කරන්න කලින් මේක save කරන්න කියලා කියනවා. මම මෙතන run කියන එක දෙන්නම්. මෙතන run module දුන්නාම ඔයාට මේක save කරන්න වෙනවා. ඔයාට තියෙන්නේ මේ වගේ ඔයා කැමති නැත් තෝරන්න. ඊට පස්සේ ෆයිල් එකට නමක් දෙන්න. ඊට පස්සේ මෙතනින් save කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා code එක මේ විදිහට run වෙලා මෙතන hello කියලා output එකක් වෙනවා. මේක තමයි print function එකකින් එන්නේ. ඔයාට මේ වගේ දෙක තුනක් වුණත් දාන්න පුළුවන්. මේ විදිහට ඔයා දෙකක් දැම්මොත් දෙකක් එනවා. ඒ විදිහට ඔයාට ඕන විදිහට මේ වගේ print function එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාට මෙතන hello කියන එක කෑලි දෙකට නැතුව මේක උඩට ගන්න විදිහකුත් තියෙනවා. ඔයාට පුළුවන් ඒකට මෙතන hello කියන එකට එහා පැත්තෙන් කමාවක් දාලා n කියලා type කරලා සමානයි මේ විදිහට උඩු කොමා දෙකක් දැම්මොත් මෙතන පල්ලෙහා තියෙන hello එකත් උඩින් තමයි print වෙන්නේ. මේ විදිහට ඔයාලට print කරගන්න පුළුවන්. මෙතන ස්පේස් එකක් ඕන නම් ඔයා මෙතන n කියන තැන මේ කමා දෙක ඇතුළේ ස්පේස් එකක් තියෙනවා. හරි. ඒ විදිහට තමයි ඔයාලට මේක කරන්න පුළුවන්. ඔයා දැන් ඔයාගේ පළවෙනි Python code එක තමයි run කරේ. හරි අපි ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ Python command එක බලමු.